මගේ නම උදයංග ලියනගම මම ඇප්ලයි කරේ ටොරන්ස් යුනිවර්සිටි ඇඩිලේඩ් කියන ඒරියා එකට තමයි මම ඇප්ලයි කරේ. මගේ කෝස් එක PhD in Applied Research. මේ ෆර්නැන්ඩෝ ආයතනය සම්බන්ධයෙන් දැනගත්තේ වෙබ්සයිට් එකකින්. ඇත්තටම දැනගෙන ඉවරලා මම ඒගොල්ලන් ගැන හොයලා බලද්දි මම හොඳ රිවිව්ස් වගේක් දැක්කා ඒගොල්ලන්ගේ. ඒකත් එක්ක මම හිටියේ UK වල. UK වල ඉන්න ගමන් මගේ මාස්ටර් එකකින් පස්සේ මම PhD ප්‍රෝග්‍රෑම් එකක් බලාගෙන හිටියා. ඒකට මම දැක්කා ටොරන්ස් යුනිවර්සිටි එක. මම ඒකේ PhD ප්‍රෝග්‍රෑම් එකේ opportunity මම ගත්තේ ටොරන්ස් යුනිවර්සිටි එකෙන්. ඒක අරගෙන ඊට පස්සේ මගේ වීසා process එකට මම තෝරගත්තා ඒ තියෙන recommendations එක්ක ෆර්නැන්ඩෝ ආයතනය. ඉතින්දී ෆර්නැන්ඩෝ ආයතනය මට ගොඩක් සහයෝගය දුන්නා මේ ටික සක්සස්ෆුලි කරගන්න. මගේ වයිෆ් එක්ක තමයි ඇත්ත එයා තමයි ගොඩක් ඉන්වෝල්ව් වුණේ coordination part එකට ෆර්නැන්ඩෝ එකේ. ඉතින් ඉතින්දී අගය කරන්න ඕන මේ ආයතනයේ ප්‍රධාන කළමනාකාරතුමිය මම හිතන්නේ එතුමිය තමයි අපේ ඉස්සර සම්බන්ධ වුණේ. සෑහෙන දේවල් ටිකක් අපිට මුලින් අපිට වෙන්න ඕන දේවල් ටික අපිට එයා ක්ලියර්ලි අපිට මේ කියලා දුන්නා. ඊට පස්සේ මේ පොයින්ට් එකෙන් එහාට අපිට ගොඩක් උදව් කරා ඩිෂානි අපි මතක් කරන්න ඕනේ මුලින් ඉඳලා අගට මේ process එකේ සම්පූර්ණයෙන්ම දෙන්න ඕනේ බෑකප් එක ඒ සපෝට් එක අපිට throughout the process එයාගේ පැත්තෙන් එයා අපිට ලබා දුන්න ඒකේ end result එක උනේ ඇත්තටම මේ successfully අපිට visa එක grant වුණා. ඉතින් ඒකේ සම්පූර්ණ respect එක සහ ඒකේ credit එක අපි කැමති යාට දෙන්න ඒ දීපු මේකට. ඉතින් තව පොඩි දෙයක් කියන්න ඕනේ. එතෙන්දී අපි මම හිතන්නේ UK ඉඳලා අපි apply කරද්දී වෙන පොඩි බාධාවක් වුණා. ඇත්තටම අපේ visa එක revoke වීමක් වුණා. මම හිතන අපි එතන UK ඉඳලා ඒක ඇප්ලයි කරද්දී ඕස්ට්‍රේලියාව වලට වෙන්නේ නැති සිද්ධිය වෙන්නේ නැති. ඉතින්දී උනත් අපිට යුනිවර්සිටි එක පැත්තෙන් ඒක ක්ලියර් කරලා ඒ එම්බසි එක පැත්තෙන් ක්ලියර් කරලා දුන්නේ තමයි ඩිෂානි තමයි. ඉතින් ෆර්නැන්ඩෝ ආයතනයේට මේදී අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒගොල්ලන් ඒ දීපු සපෝට් එකට සහ ඒගොල්ලන් මැචුවර් විදිහට හැන්ඩල් කරලා අපිට ඒක ක්ලියර් කරලා දුන්නාට. අවසාන වශයෙන් අපි ෆර්නැන්ඩෝ ආයතනයේ ප්‍රධාන කළමනාකාර මණ්ඩලය විදිහට ඉන්න ප්‍රියංගි ෆර්නැන්ඩෝ සහ ආසාසින්දු ෆර්නැන්ඩෝ කියන දෙපළට අපි ස්තුතිවන්ත වෙනවා මේ ආයතනයේ මේ කරන සේවයට. බොහොම ස්තුතියි.